මිස්ටර් බීන්. ඔයා මේ නම දන්නා වුණාට මේ හිනාව පිටිපස්සේ හිටපු තනි වුණු වේදනාව විඳපු මිනිස්සයා අඳුරනවද? ඔහු වචනයක්වත් කතා නොකරේ. මිස්ටර් බීන් චරිතය තුල ඔහු ළඟින්ම හිටපු මේ බෝනික්කත් එක්ක ඔහුගේ තිබ්බ සම්බන්ධය මොකද්ද? වචනයක්වත් කතා නැතුව ලෝකයක් හිනස්සපු ඔහුගේ ඇත්තම නම රෝවන් ඇට්කිසන්. හැමෝම දන්න රෝවන්ගේ ළමා කාලය අපි හිතනට වඩා ගොඩක් දුෂ්කර එකක්. පුංචි කාලේ ඉඳලම ඔහුට දරුණු ලෙස කොත ගැසීමේ ප්‍රශ්නයක් තිබ්බා. ඒ නිසා ඔහු මානසික ගොඩක් පීඩා වින්දා. Tamanට ඕනි දේ වචනෙන් කියාගන්න බැරුව ඔහු අනෙක් ළමයි අතරේ නිතරම විහිළුවට ලක් වුණා. සමාජයෙන් කොන්ගුණ මේ දරුවා පාසලේදීත් හැමෝගෙම විහිළුවට ලක් වුණා. ඔහුට යාළුවෝ හිටියේ නැහැ. ඔහු නිතරම හිටියේ තනියම. තමන්ගේ දුර්වලතාවය නිසා අනිත් අය ඉස්සරහට යන්න බය වුණු රෝවන් මේ හැම වේදනාවක්ම දරාගෙන තනියම කාලය ගත කරනවා. හැබැයි ඔහු ඒ හැම දුකක්ම තමන්ගේ ඉගෙනීම වෙනුවෙන් පාවිච්චි කරා. ලෝක ප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණු ඔහු එහිදී විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ගන්නවා. නමුත් විශ්වවිද්‍යාලයේදී ඔහු හිටියේ තනියම. යාළුවෝ කියන මාතෘකාව ඔහුගේ ජීවිතයේ කවදාවත් නොතිබුණු එකක්. කතා කිරීමට තිබූ බය නිසා කවුරු හරි මොනවා හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ දෙයට උත්තර දෙන්න බැරි වෙයි කියන බය ඔහුට තිබ්බා. ඔක්ස්ෆර්ඩ් වල ඉන්න කාලේ තමයි ඔහු අමුතු දෙයක් හොයාගන්නේ. ඔහු කණ්ණාඩියක් ඉස්සරහට වෙලා වෙනත් චලිතයක් රඟපානකොට ඔහුට ඒ ගොත ගැසීමේ ප්‍රශ්නය ඉබේම නැති වෙලා යනවා. වචන වලට වඩා මුහුණ ඉරියව් වලින් හැඟීම් ප්‍රකාශ කරන්න ඔහු ඉගෙන ගත්තේ තමන්ගේ ජීවිතයේ තිබුණු ලොකුම දුර්වලතාවය වහගන්නයි. තමන්ගේ දුර්වලතාවය ඇතුලේ තැඟුණු ඒ අමුතුම හැකියාව රෝවන් මුලින්ම පෙන්වන්නේ විශ්වවිද්‍යාල වේදිකාවේදී. වචන පාවිච්චි කරන්නේ නැතුව තමන්ගේ සිරුර චලනයන්ගෙන් විතර මිනිස්සු හිනස්සන්න පුළුවන් කියලා ඔහු එදා ඔප්පු කරා. 1990 ජනවාරි 1 වෙනිදා මුළු ලෝකෙම වෙනස් කරපු ඒ නිහඬ මිනිසා මුල්ම වතාවට රූපවාහිනී තිරයට එනවා. ඒ තමයි අපි කවුරුත් දන්න මිස්ටර් බීන්. මිස්ටර් බීන් කියන චරිතය මිනිස්සු අතරට මෙච්චර ඉක්මනින් යන ප්‍රධානතම හේතුව උනේ එහි තිබුණු නිහඬ බව. ඔහුට කිසිම භාෂාවක් අවශ්‍ය වුණේ නැහැ. ලෝකේ කොහේ හිටියත් ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙකුට ඔහුගේ මේ අමුතුම හැසිරීම තේරුම් ගන්න පුළුවන් වුණා. වචනයක්වත් කතා කරන්න බයේ හිටපු මිනිස්සේ වචනයක්වත් නැති චරිතයකින් මුළු ලෝකෙම ආදරය දිනා ගන්නවා. මිස්ටර් බීන්ගේ ජීවිතේ දිහා බැලුවාම අපිට පේන තවත් සංවේදී දෙයක් තමයි ඔහුගේ ටෙඩි. ඇයි ඔහු නිතරම මේ පානති බෝනික්කව ළඟ තියාගෙන ඉන්නේ? ඒකට හේතුව ඔහුගේ අතීතයයි. Tamanට කතා කරන්න යාළුවෙක් නැති කාලේ හැමෝම කොන් කරපු කාලේ ඔහුට හිටියේ තමන්ගේ හිතින්ම වාගත්ත යාළුවා විතරයි. ඇත්තටම ටෙඩි කියන්නේ මිස්ටර් බීන්ගේ තනිකමේ සංකේතය. සැබෑ ලෝකයේ මිනිස්සු ඔහුට hina වෙද්දී සමච්චල් කරද්දී ඔහුට ඕනි උනේ තමන්ව විනිශ්චය නොකරන යාළුවෙක්. ඒ හින්දායි ටෙඩි ඔහුගේ ජීවිතේ වටිනාම වස්තුව උනේ. පණ නැති බෝනික්ෙක් වුණත් මිස්ටර් බීන්ට ඔහු පණ තියෙන හොඳ යාළුවෙක්. අද වෙද්දී රෝවන්ගේ තාත්තේ මොකද්ද? වචන කතා කරන්න බය හිටපු ඒ ගොත ගැසූ දරුවා අද ලෝකේ ඉන්න දක්ෂතම කතිකයෙක්. කවදාවත් hina නොවුණු හැමෝම කොන් කරපු ඒ මිනිස්සයා අද ලෝකේ ඉන්න ධනවත්ම නළුවන්ගෙන් කෙනෙක්. ඔහුගේ දල වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 150කටත් වඩා වැඩි. අදටත් ලෝකේ කොහේ ගියත් ඕනෑම වයසක මිනිස්සෙක් මිස්ටර් බීන් අඳුරනවා. මිනිස්සු ඔහුට ආදරය කරන්නේ ඔහු ඕන්න hina ගස්සපු හින්දා විතරක්ම නෙවෙයි. වචනයක්වත් කතා නොකර හදවතින්ම මිනිස්සුන්ට සමීප වෙච්ච හින්දා. ඔහුගේ ජීවිත කතාවෙන් අපිට ලැබෙන්නේ අපූර්ව පණිවිඩයක්. ඔයා සමාජයෙන් කොන් වුණත් ඔයාට යම් දුර්වලතාවක් තිබ්බත් ඒ දේ ඇතුළෙම ඔබේ සාර්ථකත්වය හැංගිලා තියෙනවා. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ මේ මිස්ටර් බීන්ගේ කතාව ගැන? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.